ඒකට පින තියෙන්න ඕන. එදා බුදුහාඳුරෝ හිටියා. කීයෙන් කී දෙනාද ගියේ උන්වහන්සේ බලන්න. අයියෝ වැඩ තියෙනවා කියලා කියපු කී දෙනෙක් හිටියද පින්වතුනි? ඔබ යන්න මම පස්සේ එන්නම් කියලා කියපු කී දෙනෙක් හිටියද? ඔබත් ඒවා. අපිට වැඩ තියෙනවා රාජකාරී බහුලයි දරුමල්ලෝ ඉන්නවා බලා ගන්න කියලා කියපු කී දෙනෙක් හිටියද? ඒ බුදුහාඳුරු ඉඳලත් පින්වතුනි. හැබැයි පින තියෙන කෙනාව බැහැ දකින්න නැත්තම් බලන්න බුදුහාඳුරු වැඩිය නේද? ඒක අපි හැමදාම කියන්නේ ඒකයි. බණ අහලා මේක තේරුණාට මේක ඇවිල්ලා කරගන්න නම් කමියුනිටි එක ඕනේ. මේ සමාජය ඕනේ. මේ සංඝයාගේ ඇසුර ඕනේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසක ඇසුර ඕනේ. නැත්තම් මේක කරන්න බෑ. මම නම් හිතන්නේ අපිට මම වුණත් බණක් අහලා ගිහිල්ලා කැලෑවකට නැත්තම් වනවැදිලා ගුහාවකට ගිහිල්ලා මේක කරගන්න හැදුවා කියලා මේක කරගන්න පුළුවන් වෙයි කියලා මට නම් මං ගැනවත් එහෙම විශ්වාසයක් නැහැ. පිටුතුනේ ඒක මම පටන් ගන්නකොට මේ මහා සංඝරත්නයේ ගුණය ගැන මෙච්චර මගේ හිතේ තියෙන හැඟීම ඔබත් එක කිව්වා. එහෙම ඕන නැත්තම් බුදුහාඳුරෝ දෙවිද රත්නයක් නේ පනවන්නේ. ත්‍රිවිධ රත්නයක් පනවන්නේ නැහැ. තුනක් කියලා උන්වහන්සේ අනුදැන වදාළේ පින්වතුනි තුන්වෙනි එක අත්‍යවශ්‍ය නිසා මිසක් ඒක ඔප්ෂනල් නිසා නෙමෙයි.